සුබ දවසක්. මහේෂ් අකඩමි YouTube channel එකට අදත් ඔයව සාදරයෙන් පිළිගන්නවා. ඡන්දහිමි නාම ලේඛනයේ තොරතුරු ෆෝන් එකෙන් බලන විදිය ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙන ඕනම කෙනෙකුට මේ මං කියන විදියෙන් මේ දේ බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා සම්පූර්ණ විස්තර කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් බලන්න. ඒ වගේම වීඩියෝ එකට like comment කරලා යාළුවන්ටත් බලන්න share කරගන්න. එයාටත් අනිවාර්යෙන් වැදගත් වේවි. එහෙනම් වීඩියෝ එක ඇතුළට ගිහින් කතා කරමු ඡන්දහිමි නාම ලේඛනයේ තොරතුරු ඔන්ලයින් බලාගන්නේ කොහොමද කියලා. ඔයා ඉස්සෙල්ලම කරන්න ඔයාගේ ෆෝන් එකේ data on කරගන්න ඕන. ඊට පස්සේ ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරන browser එකට යන්න ඕන. ඊට පස්සේ ඔයා Google එකේ මෙන්න මේ විදිහට search එකක් දාගන්න ඕන. election e-service. ඊට පස්සේ මෙන්න මේ විදිහට search වෙනවා election e-service කියන එක Google එකේ. ඉතින් මෙතන පළවෙනිම තියෙන්නේ election e-service කියලා. මේ තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය. ඉතින් අපි මේ නිල වෙබ් අඩවියකට ඇතුල් වෙන්න ඕන මේ තොරතුරු බලා ගන්න. ඉතින් යාළුවනේ දැන් මේ ඉන්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකේ ඊසේවා මැතිවරණ කොමිෂන් සභාව කියන වෙබ් පේජ් එකේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු දැන ගැනීම නිසා මම මෙතෙන්දී ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු කියන එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන තියෙනවා ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු කියලා. මෙතන ඉස්සෙල්ලම ඇතුළත් කරන්න ඕන ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බරේ. ඊට පස්සේ වර්ෂය සඳහන් කරන්න පුළුවන්. වර්ෂය 2023 කියලා සඳහන් කරනවා නම් හොඳයි. පරිපාලන දිස්ත්‍රික්කය කියන එක සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා රොබෝට් කෙනෙක්ද නැද්ද කියන එක තීරණය කරන්න මෙතන පොඩි I am not a robot කියන එක උඩ ටික් එක දාලා මෙතන රතු පාට හරි ලකුණෙන් පෙන්වන්න කියන එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී මෙන්න මේ ඩෙන්ටි කාඩ් නම්බරේ මෙතෙන්ට එන්ටර් කරනවා. මේ තොරතුරු බලා ගන්න. ඔයාලා හැමෝම දන්න ප්‍රසිද්ධ කෙනෙක්ගේ ඩෙන්ටි කාඩ් නම්බරයක් තමයි මම හොයාගෙන තියෙන්නේ මේ විස්තර බලා ගන්න. ඉතින් මම මේ ඩෙන්ටි කාඩ් එක මෙන්න මෙතෙන්ට මේ විදිහට එන්ටර් කරනවා. ඔයාට තියෙන පරණ ඩෙන්ටි එකක් නම් ඩෙන්ටි කාඩ් නම්බරේ අගට තියෙන ඉංග්‍රීසි අකුර කැපිටල් අකුරෙන් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මේ I am not a robot කියන උඩ මේ විදිහට ටික් එක දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මේ පෙන් රතු පාටින් පෙන්වන්න කියන උඩ මේ විදිහට සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු ටික අපිට දක්නට ලැබෙනවා. නාමා රාජපක්ෂ කියන മന്ത്രിවරයාගේ ඩෙන්ටි කාඩ් නම්බරේ තමයි මේ විදිහට එන්ටර් කරේ. ඔයාලා හැමෝම දන්න කෙනෙක් නිසා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඩෙන්ටි කාඩ් නම්බරේ මෙතන මේ විදිහට එන්ටර් කරලා ඔයාලගේ ඡන්දහිමි නාම ලේඛනයේ තොරතුරු සම්පූර්ණයෙන්ම බලා ගන්න. මෙතෙන්දී වර්ෂය, නම, ඩෙන්ටි කාඩ් නම්බරේ, පරිපාලන දිස්ත්‍රික්කයේ උපන්දිනය සඳහන් වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ භාවය, මැතිවරණ කොට්ටාශය, ඡන්ද ප්‍රදේශය, ඡන්ද කොට්ටාශ අංකය, අනුක්‍රමික අංකය. ඒ කියන්නේ ඡන්දහිමි නාම ලේඛනයේ සම්බන්ධ සෑම තොරතුරක්ම මෙතෙන්දී බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවස්.